අලුත් දෙයක් ඉක්මනින් ඉගෙන ගන්න ඕනෙද? ලෝක ප්‍රකට ෆෙයින්මන් ක්‍රමය ගැන අද මේ වීඩියෝවෙන් අපි කතා කරනවා. අද වැනි තරඟකාරී ලෝකයක අපට සාර්ථක වීමට නම් නිරන්තරයෙන් අලුත් දේවල් ඉගෙන ගැනීමට සිද්ධ වෙනවා. නමුත් ගැටලුව වන්නේ අප ඉගෙන ගන්නා බොහෝ දේ දින කිහිපයකින් අපට අමතක වීමයි. ඔබ පැය ගණනාවක් පාඩම් කළත් විභාග ශාලාවේදී හෝ ප්‍රායෝගික වැඩකදී එය මතකයට නංවා ගැනීමට අපහසු වී තිබේද? මෙයට විසඳුමක් ලෙස ලොව සුප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වූ රිචඩ් ෆෙයින්මන් විසින් බඳුන්වා දුන් ෆෙයින්මන් ක්‍රමය භාවිතා කළ හැකි. මහා පැහැදිලි කරන්නා ලෙස විරුද්ධවලියලත් ඔහුගේ මෙම උපක්‍රමය ඕනෑම සංකීර්ණ විෂයක් සරලව අවබෝධ කර ගැනීමට ඇති හොඳම මගයි. ෆෙයින්මන් ක්‍රමය පියවර 4. මෙම ක්‍රමය ඉතා සරල පියවර 4කින් සමන්විත වෙනවා. අංක 1. මාතෘකාව තෝරාගෙන ඉගෙනීම ආරම්භන්න. ඔබ ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන මාතෘකාව කොළයක ඉහළින්ම ලියන්න. ඉන්පසුව එම විෂය ගැන ඔබ දන්නා කරුණු සටහන් කරන්න. කුඩා දරුවෙකුට උගන්වනවා යයි සිතා පැහැදිලි කරන්න. මෙය මෙම ක්‍රමයේ හදවතයි. ඔබ ඉගෙනගත් දේ අවුරුදු 8ක පමණ කුඩා දරුවෙකුට කියා දෙනවා යයි සිතා සරල බසින් ලියන්න. මෙහිදී තාක්ෂණික වචන භාවිතා නොකර ඉතාමත් සරල වචන භාවිතා කිරීමට උත්සාහ කරන්න. අංක 3. අඩුපාඩු හඳුනාගෙන නැවත ලියන්න. දරුවෙකුට පැහැදිලි කිරීමේදී ඔබට යම් තැන් අමතක වූවා නම් හෝ පැහැදිලි කිරීමට අපහසු වූවා නම් එයින් අදහස් වෙන්නේ ඔබ එම කොටසේ තවමත් නිවැරදිව තේරුම්ගෙන නොමැති බවයි. එවිට නැවත පෙළපොතෙන් හෝ මූලාශ්‍ර වෙත ගොස් එම කොටස හොඳින් අධ්‍යයනය කරන්න. අංක 4. සරල කර ප්‍රතිසංවිධානය කරන්න. දැන් ඔබ සතු සටහන තවත් සරල කරන්න. උදාහරණ සහ උපමා භාවිතා කරමින් එය කතාවක් මෙන් ගලා යන පරිදි සකස් කරන්න. ඇයි මේ ක්‍රමය මෙතරම් සාර්ථක? විද්‍යාත්මක පර්යේෂණවලට අනුව අප යමක් කියවන විට මතක රැඳෙන්නේ 10% වැනි සුළු ප්‍රමාණයක්. නමුත් අප යමෙකුට එය උගන්වන විට එම කරුණු වලින් 90%ක්ම අපගේ දිගුකාලීන මතකයේ තැන්පත් වන බව හෙළි වී තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබ ප්‍රභා සංශ්ලේෂණය ගැන ඉගෙන ගන්නවා යයි සිතන්න. එය විද්‍යාත්මකව වචන වලින් විස්තර කරනවාට වඩා ගස් Tamanට අවශ්‍ය කෑම හදාගන්න පාවිච්චි කරන මැජික් කුස්සියක් ලෙස සරලව හිතන්න ගියහොත් ඔබට එය කිසිදා අමතක වන්නේ නැහැ. ෆෙයින්මන් ක්‍රමයේ වාස්තු කිහිපයක් තිබෙනවා. විෂය කරුණු පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම, තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වීම, කාලය ඉතිරි වීම, සංකීර්ණ ගැටලු සරලව විසඳීමට හුරු වීම. අවසාන වශයෙන් සැබෑ බුද්ධිමත්කම යනු සංකීර්ණ දේවල් තවත් සංකීර්ණ කිරීම නොව සංකීර්ණ දේවල් ඉතාමත් සරල අන් අයට වටහා දීමට ඇති හැකියාවයි. ඔබ ශිෂ්‍යෙක්, රැකියාවක නිරත වන්නෙක් හෝ ජීවිතයට අලුත් දෙයක් එකතු කරන්නා අයෙක් වුවද